තාත්තා ටිකක් උසයිනේ. එයාගේ කී පොල්ලක් ටිකක් දිග වැඩි. තාත්තා මෙහෙලා නෑ. තාත්තා මැරිලා. ඒ සම්පූර්ණ ආත්මයම ගිහිල්ලා නෑ. ඒක එතන හිර වෙලා. කොතනද? ආත්මය එතන හිර වෙලා. හැබැයි තාත්තට මොකුත් නෑ. මේ ඉමේජ් එකක් ආවා මට මේ වගේ වුණා නම් කොහොමද වෙයි කියලා එකනේ මරුණා නම් so then I immediately wrote the script. ඉන්දියාවේ නළුවියන් හසුරවනකොට මොන වගේ challenge එකක්ද තිබුණේ ඔබතුමා? ඉතාලි වල රීමේක් වෙනවා ස්පේන් and USA and ඉන්දියා වල තව ඉන්දි වල රීමේක් වෙනවා. ඉන්දි වල ඩිරෙක්ට් කරන්නේ හන්සල් මේතා කියලා national award winning director. මම ඊයේ ඉරානයට කිව්වා මගේ producer our audience they are very smart. එහෙම ප්‍රශ්න තිබිලත් ඉන්දියාවට ගිහිල්ලත් ඇවිල්ලා ඔයා මේ කසාද බැන්දේ සිංහල කාන්තාවක් ඒක උනේ කොහොමද? එහෙම බලන්න මෙයා තමිල් දෙමළද සිංහල එහෙම නෙවෙයි. They are seeing me as a Sri Lankan filmmaker. Correct. So it's a good thing. මේ දිනවල බොහෝ දෙනාගේ කතා බහට ලක්ව සිටින මුළු ලෝකයේම දිනු ශ්‍රී ලාංකික අධ්‍යක්ෂකවරයෙක් සමග අද මම සාකච්ඡාවට සහභාගී වන්නේ. ඔබ ඒ කියපුවමනින් දන්නවා ඒ කවුද කියලා. මේ දිනවල බොහෝ කතා බහට ලක්ව සිටින නෙළුම් කුලන චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඉලංගෝ රාම්. ආයුබෝවන් ඉලංගෝ. ආයුබෝවන් සුජිත්. ඉලංගෝ බොහොම ස්තුතියි මගෙත් එක්ක අද සාකච්ඡාවට සහභාගී වුණාට මම දන්නවා ඔබ ඉතා කාර්යබහුල පුද්ගලයෙක්. මොකද ඉන්දියාවට දුවනවා ලංකාවට දුවනවා මුළු ලෝකෙ පුරාම එක්ක සම්බන්ධකම් පවත්වමින්. ඉස්සෙල්ලා මට දැනගන්න ඕනේ මේ concept එක ඔයාගේ ඔළුවට ආවේ කොහොමද? ඒක ආපුවම ඒකට බයක් හිතුනේ නැද්ද ලංකාවේ මේ චිත්‍රපටිය කරන්න කියලා? Thank you for inviting me, Sujiva. ඇත්තටම බයක් හිතුවේ නෑ Sujiva. Like I was confident people will appreciate අපේ audience appreciate කරනවා කියලා මට confident එකක් තිබ්බා. මේක ආවේ කොහොමද කියලා it's like very tricky because මම very serious subject එකක් ලියාගෙන හිටියා. ඔව්. ඒකෙන් ඉඳලා I need තව ටිකක් time ඕන වෙලා තිබ්බා. ඔව්. නිකන් ඒකෙන් ගොඩාක් කාල මම ගත්තා ඒ script එකෙන්. ඔව්. තව I wanted something very simple at the same time very political and very simple a feel good film එකක්. ඒක තමයි මේ image එකක් ආවා මට මේ වගේ වුණා නම් කොහොමද වෙයි කියලා එකනේ මරුණා නම් so then I immediately wrote the script. එහෙම තමයි මේ idea එක ආවේ. Honestly බය හිතුන්නේ මේක කොහොමද මේක receive කරයි කියලා. I was very confident. But දැන් තියෙන overwhelming response එක I didn't expect. right. naturally අපි හිතේ මෙච්චර මේ එකක් එයි කියලා. අපි දැන් ලංකාවේ ප්‍රේක්ෂකයෝ ඊටාම ආසාවෙන් වැළඳගෙන තියෙනවා වගේ මේ කෘතිය. ඔබට ඒ වගේම වාග්යක් ලැබුණා ඉන්දියාවේ ගිහිල්ලා ශ්‍රී ලාංකික අධ්‍යක්ෂකවරයාට ඉන්දියානු නළුනිලියන් හසුරුවමින් පෙරසු චිත්‍රපටිය කරන්න. පෙරසු කියන එකේ තේරුම මොකක්ද ඔක්කොටම ඉස්සෙල්ලා? පෙරසු එකක් තමයි ගමේ in village is නාකි එකනට නිකන් ලොකෝ පෙරසු කියන්නේ other meaning එකක් තමයි පෙරසු කියන්නේ ලොකු. I see. Right. So it has that like දෙකම තියෙනවා meaning දෙකම තියෙනවා. ඔව්. Thank you for appreciating me Sujiva. දැන් අතරම මේකට කලින් ගොඩක් ශ්‍රී ලංකන්ස් කරලා තියෙනවා. බාලු මහෙන්ද්‍රා Sri Lankan made films in India, then විමුක්ති ප්‍රසන්න විතානගේ what මේක මොකද ඒකෙන් ඉඳලා වෙනස් වෙන්නේ කියලා අපේ ශ්‍රී ලංකන් ෆිල්ම් එකක් රීමේක් වෙලා තියෙනවා ඉන්දියාවෙන්. ඒක මම්ම ඩිරෙක්ට් කරනවා. So that is the only unique point. ඉන්දියාවේ නළුවියන් හසුරවනකොට මොන වගේ challenge එකක්ද තිබුණේ ඔබතුමාට? Luckily I didn't face any problems Sujiva. දැන් මම already නෙළුම් කුළුණ කරලා තිබ්බ නිසා and it has gone to big festivals. It has got some recognized by wider audience කලින්ම. ගොඩක් හොඳ festivals ගිහලා තිබ්බා. Plus awards අම්බෙලා තිබ්බා ඒ නිසා so the talk was already ගොඩක් remakes වලට sign වෙලා තිබ්බ නිසා මට ගොඩාක් අමාරුවෙන් තිබ්බනේ ඒක ඒගොල්ලන්ට convince කරන්න ඒ වගේ but
literally I showed the film. Now normally in India when අපි script එක we have to narrate the stories to the cast and all. Yeah. That's how even to the producers. That's how the system work in South. right. මට ලක්කිලි ඒක මුකුත් තිබ්බ නැහැ මං ෆිල්ම් එක පෙන්නලා මේක තමයි මං මේක කරන්න කරන්නේ. ඉන්නේ කියලා කියනකොටම ඒක හරි වුණා. ඔව්. The whole process came to director Ram, a South Indian filmmaker. Yeah. He made films like Katrudu Tamil, Paramani, Katrudu Tamil. ඒ වගේ films කරලා තියෙන director මගේ mentor වගේ. ඔව්. So එයාට තමයි මේ film එක මුලින්ම පෙන්වුවේ මම. එයා බලලා කිව්වා one of the best films in Asia කියලා. right. So then he called the Indian other his friend Karthi Subbraj is another a well-known filmmaker from South. So ඒගොල්ලන්ට කියලා මේ වගේ ශ්‍රී ලංකන් ෆිල්ම් එකක් මම දැක්කා ඒක හොඳයි. ඕගොල්ලන් මේක ඉන්දියා රීමේක් කරන්න හොඳයි කියලා. So that's how the remake thing came on board. Alright. So the මම ඒගොල්ලන්ට ඒක තමයි even to brief the cast Yeah. මම අදත් කිව්වා ඒක දැන් මේ subject එක little you know it's not the normal subject to for a director to explain correct. verbally. Yeah. So sometimes, but funny, I didn't face any problems, especially with the actors I showed the film. Right. ඒ අම්මා character චරිතය කරන එකන දනම් කියලා ඒ අම්මට විතරයි I was like little nervous to explain අපේ අම්මා වගේ කෙනෙක්ට අපි Oh. කොහොමද explain කරන්න කියලා මම මගේ assistant director ඔක්කොම ඒ අම්මට මේක තමයි කතාව කියලා we were like slowly like telling the plot but she's like totally into it. She's like I didn't know that she's an activist and she's very strong woman. So she's like this is very political. I want to do it. Mama make karanna api karamu kiyala. So everyone like came on board in that manner. Sujeeva. ඔබගේ ලංකාවේ හිටපු ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් මද මේක ඉන්දියාවටත් ගියේ නැත්නම් ඉන්දියාවේ ක්‍රූ එකක්ද පාවිච්චි කරේ? ඉන්දියාවෙන් ගොඩක් මේ ඉන්න කට්ටිය නැතු ඒ completely වෙන crew ඉන්දියාවෙන් තමයි මම හොයාගත්තේ. ඒත් ලංකාවේ ඉඳලා දෙන්නෙක් අරන් ගියා මම. මේකේ වැඩ කරපු නෙවෙයි අලුත් දෙන්නෙක්. මට දැන් මෙතන මම ලංකාවේ වැඩ කරනකොට ඔක්කොම සිංහලීස් හිටියා. එතන මට ඕනේ තිබ්බේ තමිල් කතා කරන නිසා තමිල් ශ්‍රී ලංකන් තමිල් දෙන්නෙක් අරන් ගියා ඒ වැඩ කරන්න මයිත් එක ඇසිස්ටන්ට් අයක් වගේ හිටියා. ඒකෙන් දෙන්නෙක් ලංකාවෙන් හිටපු දෙන්නෙක් සොජීව. So it's once I'm comfortable එතන දැන් අදලා පස්සේ then I can like you know මේ ඉඳලා that's my plan to you know take our cast to work there or bring the actors here, even the crew. Like next time එම මාගේ assistant director මං කිව්වා ඔයා next time once I'm familiar with that process I can like do all these experimentations. right. ශ්‍රී ලංකාව දැන් මම දන්නවා තවත් යුරෝපියන් කන්ට්‍රීස් වලිනුත් මේ ෆිල්ම් එක රීමේක් කරන්න අහලා තියෙනවා නේද? මොනවද ඒ රටවල ඒක කොහොමද වුනේ? ඉතාලි වල remake වෙනවා, Spain and USA and India වල තව ඉන්දි වලත් remake වෙනවා. ඉන්දි වල direct කරන්නේ හන්සල් මේතා කියලා national award winning director, well known very big director from the north. He is doing the Hindi remake. ඒ වගේම තමයි අනිත් countries තුනම තව I think not confirmed it. Belgium and France, I think my producer Iranesh is in the process of negotiating. So the confirmed remakes are Hindi, Italy, Spain and USA. Each one has different, like some I've seen the film at Black Night Film Festival at Tallinn, Estonia. It won the special jury award Abuna. One of the A-list festivals in so Sri Lanka for the first feature third time Ambela Tino special jury award from in a A-list festival. Calling Vimukti and Prasanna Jayagudia at Ambela Tibba. So this is the third time our first feature getting that award. So that American remake through them and like each one is different. Some people have seen some other festival. So Irania, my producer, pitched at Busan, and then we have pitched the script at Goa Film Bazaar. That is before the scripting production stage. ඒ කාලෙම මේක ගොඩාක් scripting stage එකකින් අපිට මේක pitch කරන්න ගොඩාක් options තිබ්බා. In the sense we got selected in various platforms to pitch the script. ඒකෙන් ඉඳලා so the එතනම මිනිසුන්ට දන්නවා මේ වගේ ෆිල්ම් එකක් එන්න තියෙනවා කියලා. So that is one way we got this much of remake. ඩිරෙක්ට් කරන්නේ එහෙ ඉන්න ඩිරෙක්ටර්ස්ලා ඔයා නෙමෙයි. Yes, Sujiva, that is better. Because already I made one
original the Sinhalese version and the remake Tamil version. Oh. Even there was a call for me to direct the Telugu version also. They might do a Telugu remake. I said I can't do it because it's. I have to stop at one point because I Yeah. did two versions. One is a serious, Belum Pulana is very serious one, Yeah. and then complete masala commercial version of that Perusu. Yeah. So I don't think I can explore further. ඒකට කලින් තවත් වෙන විදියට කරන්න බෑ. ඒකම කරන්නත් මට it's boring for me. Yeah, understand. මේ ඇත්තටම මේකේ ප්‍රහසනයක් නැත්තම් අර සිනා ගන්න ඕන දෙයක් උඩින් මතුවෙන් ගියාට යම්කිසි දේශපාලන like political theme එකකුත් යටින් යනවා. So can you explain a little bit of that? Any good film, Sujiva, should have that political or social political view. That's the I won't say you have to forcefully fit into that. Yeah. Any good film should have that presence, you know. Yeah. කොහොමත් political message එකක් හරි social message එකක් on the film එකකින් automatically end ඕනේ. ඒක තමයි මගේ it's not you have to force or you have to like write something to like, you know, force fit to show your ideology or politics. Yeah. All this should come naturally in a good film. That's the way I look at it. So Nilum Pulana have that message like you for that's the beauty of this film, Sujiva. දැන් සමහර කට්ටියට okay අපිට ඕනේ නිකන් entertainment හොඳ ලස්සන you know film එකක් ඕන නම් ඒකත් තියෙනවා like entertainment විදියට. නෑ නෑ අපිට ඕනේ නිකන් very we want something very deep. We want to like, you know, analyze it and understand the layers කියනකොටත් ඒකත් තියෙනවා මේ film එකේ Sujiva. So that is the nicest part of this film. අපිට even recently there were like big discussions among the Sri Lankan journalists. I was there with them, like it went like 2 to 3 hours. I see. So each one have their own versions. Each one has their version, what exactly Nelum Kulina means, what exactly this conveys. So it's good to have that kind of discussion because any good film should create that discussions. So there is a political layer to it. මම අහලා තියෙනවා ඊළඟ ගිහිල්ලා ෆිල්ම්ස් වල බලාගෙන ඉන්නවා පිටිපස්ස හැරිලා මේ අර මිනිස්සු එන්ජොයි කරන හැටි වගේ බෙල්ලත් රිදලා තිබුණා කියලා බලාගෙන ඉඳලා කියලා. How did you get Sujiva කොහොමද හොයාගත්තේ නෑ ඒක දන්නේ yeah but I it was nice Sujiva because දැන් ගොඩාක් producers distributors මට කියන එක තමයි 80s වල ගාමිණී ෆොන්සේකා විජය කුමාරතුංග ඒගොල්ලන්ගේ film මිනිස්සු මේම තමයි ගොඩාක් ඇවිල්ලා බලලා තිනවා like they enjoyed so ඒ වගේ crowd එකක් දැන් එනවා කියනකොටම it's very I won't say proud it's a nice beautiful feeling. So I go මම එමදාම theaters වල ගිහලා මේම තමයි බලන්න ඉන්නේ ඒගොල්ලන්ගේ reaction like I go to one corner. Yeah. So the ultimate thing is like වැඩක් කරනකොට ඒගොල්ලන් ඒක in the end of the day if it reaches to the audience that's the ultimate thing for me as a creator. ඒගොල්ලන් කොච්චර ඒක enjoy කරනවාද ඒගොල්ලන් hina වෙනවාද ඒගොල්ලන් connect කරනවා කියනකොට it's it makes you feel good so එහෙම ගොඩක් screens මම ගිහලා බලාගෙන ඉන්නවා ඒගොල්ලෝ මේ ඒගොල්ලෝ අඳුනගත්තද ඔයා කවුද කියලා ඩිරෙක්ටර් ඉන්නේ සමහර screens වල සමහර screens වල නෑ right ඔයා කිව්වා අර මේ 1980s වල තිබිච්ච ගාමිණී මාල්නී එතකොට විජය මාල්නී ඔය වගේ ඔක්කොම චිත්‍රපටි ඒ දවස්වල commercial films දිව්වේ ඒ actor ගේ profile එකත් එක්ක දිව්වේ ඒ කියන්නේ ඇක්ටර් නිකන් අපි හිතමු හුඟක් ලස්සන වෙන්න ඕනේ. නමුත් දැන් තියෙන චිත්‍රපටි වල දැන් ඔයාගේ තියෙන කාස්ට් එක උනත් ඒ පියරු බබා චරිත තියෙනව නෑ. මම ඊයේ කතා කරා ලකා එක. දැන් ලකාගේ වාලම්පුරි ෆිල්ම් එකේ තියෙන ඇක්ටර්ස්ලාගේ අර ඊගෝ එකක් තිබිච්ච චරිත නෙමෙයි තියෙන්නේ. හරි? හැබැයි ඒ ෆිල්ම්ස් දුවනවා. මේ ඒ ප්‍රවණතාවය ඒවා කොහොමද දකින්නේ? ඒක හොඳයි. So that's what we need the Lankan cinema industry එක ගොඩක් වැඩකට ඒ වගේ ඒ කියන්නේ so I was so proud and happy to see our audience ඊයේ ඉරානියටත් කිව්වා මගේ producer our audience they are very smart because they enjoy the nuances also like it's not ඒක තමයි ඔය කියපක it's a valid point මේගොල්ලන් ආවේ not for the actors not for the director for the content for the film correct so that is what we needed ඒ වගේ so it's people are like flocking to the theaters like they are enjoying each and every scene so oya kepakari so it's not for the actors or not for the director not for the it's the complete as a team as is it worked as a film so the credit equally should given to all of us like you know
as a team. That is a good sign. Even for my, I always say like there are good films yet to come, Valampuri and then චත්‍රගේ ෆිල්ම් එකක් එනවා එන්නේ තියෙනවා ඒ වගේ ගොඩාක් it's good if this මේ වගේම තවත් ගියා නම් හොඳයි අපිට ඔව් මේ විදිහටම like the audience they ඔයගොල්ලන් බලන්නේ on the plot එකක් ඒගොල්ලන් ඇවිලා they are not looking for big stars ඒ වගේ but on the other side I prefer that stardom also සුජීව ඒක ඉන්ඩස්ට්‍රියට ඒකත් ඕනේ අපිට ඒක සුපර්ස්ටාර් එකක් ඕනේ ලංකාවට එහෙම හිටියා නම් ඒකත් හොඳයි ඒක දෙකම තියෙන්න ඕනේ අපිට because අපිට sadly දැන් මේ කාලේ එහෙම එකක් නැහැ එහෙම තියෙන්න ඕනේ මම ඉන්දියාවෙන් දැන් කොච්චර රජිනී විජය අජිත් ෆිල්ම් එකත් ක්‍රවුඩ් එකක් තියෙනවා ඒ වගේ මම I don't know how මම ඇමරිකාවේ ඉන්න කාලේ අවුරුදු 20කට කලින් ටොම් ක්‍රූස් ෆිල්ම් එකත් queue එකක් හිටියා ෆිල්ම්ස් ටිකට් ගන්න ඒම එකක් තිබ්බනම් it's good for the industry but good our audience they are not following that trend they just came to watch the film because it's the word of mouth even we didn't spend a lot on advertising or marketing so basically the word of mouth the film is good and that created this wave මම පොඩ්ඩක් වෙන පැත්තකට ගේනවා චිත්‍රපටයෙන් අමතරව 1983 අපේ unfortunately ලංකාවේ වෙච්ච riots වලදී ඒවා ලංකාවේ හිටියා ලංකාවේ ඉඳලා ඒකේ යම්කිසි අමහිරි අත්දැකීම් වලට මුහුණ දීලා ඉන්දියාවේ ගිහිල්ලා ගොඩක් කල් හිටියා ඒක කොයි විදිහටද බලපෑවේ වාට so any migration or anything is මේම තමයි as a childhood it's very unhealthy not a healthy sign for the kids to know all these things but as a creator now it helped me to understand people better helps creator to become a good storyteller because if the more you I always say you have to travel a lot read a lot and you have to go through a lot of pain in your life to become a good storyteller or a creator so එහෙම බලනකොට it helped me to write and to become a director better but as a childhood those are the things we always should forget 83 88 89 those riots and even 2009 was worse than everything else so these are the things we should it's not a good sign but it helps you to understand or to become learn a lot of things in your life එහෙම ප්‍රශ්න තිබිලත් ඉන්දියාවට ගිහිල්ලත් ඇවිල්ලා ඔයා මේ කසාද බැන්දේ සිංහල කාන්තාවක් ඒක උනේ කොහොමද so we worked together she came to my sets to learn filmmaking so that's how we met එයා ගොඩක් දැන් එයා තමයි producer the producer කියන සුජීව you must be knowing in UK and USA now producer is a different part not like not the person who finance the money exactly in Sri Lanka and India එම ඉතාලගෙන ඉන්නේ producer කියන්නේ fund කරන එක නා කියලා එහෙම නෙවෙයි he's a proper producer she studied producing in Korea right and she was we connected very much because of films Sujiva ගොඩක් films balana vidya even she's I do photography and she's also into photography even the style of photography also very similar that connected us very well and එක තමයි දැන් මම ගොඩක් දැන් අපි දැන් මම තමිල් උනත් සුජීව now all the Sri Lankans celebrating they don't look එහෙම බලන්නේ මෙයා තමිල් දෙමළද සිංහල එහෙම නෙවෙයි they are seeing me as a Sri Lankan filmmaker correct so it's a good thing fine එතකොට මේ බබාලා ඉන්න දෙන්නෙක්ද බබාලා දෙන්නෙක් ඉන්නවා සුජීව එක්කෙනෙක් girl she's Anali 7 years old and boy 2 years old Kayan දෙන්නෙක් ඉන්නවා ගෙදර කතා කරන්නේ මොන භාෂාවෙන්ද සිංහල දෙමළද ඉංග්‍රීසි ඔක්කොම සිංහල තමිල් English ඔක්කොම mix එකක් so I'm trying to make sure they learn everything එතකොට බබාලා ඒවා පික් කරනවද භාෂා තුනම පික් කරන බබාලා දැනට English තමයි ගොඩාක් second විදියට second language and third language විදියට Tamil and සිංහල කතා කරනවා right ඔබගේ චිත්‍රපටිය මට දැන් මැසේජ් එකක් ආවා මැයි 18 වෙනිදා ලන්ඩන් වල ෆෙල්තම් වල පෙන්නනවා කියලා මම හිතන්නේ ඊට අමතරව මේ ඉන්න සංවිධායකවරු ෂෙෆීල්ඩ් තවත් කොහරි පෙන්වන්න ලෑස්ති කරනවා මැන්චෙස්ටර් හරි කොහරි ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නවා මේ රටේ ඔබගේ චිත්‍රපටිය එනකන් ඊළඟෝ මේ එන්න බලාපොරොත්තුවක් තියෙනවද ෆිල්ම් එකේ ස්ක්‍රීනින් වලට ටිකක් මේ දවස්වල බෑ සුජීව මම මෙතන තාම තේට විසිස් කරනවා මේ බලනවා මේ ඔඩියන්ස් ඒගොල්ලන්ගේ රියැක්ෂන්ස් ඒ වගේ තමයි ගොඩක් තාම එටත් අපි නුවර යන්න හිටියා දැන් ඒක පෝස්ට්පෝන් වෙලා තිබ්බා නුවර the festival යන නිසා so ඒ වගේ මේ ටිකක් මේ බිසි වෙලා ඉන්නවා සුජීව ඒක පස්සේ එන්නම් ඒක ටයිම් ඔව් දැන් මේ ලංකාවේ මම දකින්නවා තරුණ
අධ්‍යක්ෂවරු කීප දෙනෙක්ම බිහි වෙලා තියෙනවා. මම දැන් ඉස්සරහට හොඳ හොඳ චිත්‍රපටි කීපයක්ම එන්නත් තියෙනවා. හිතන්නේ මාරියා කියලා චිත්‍රපටිකුත් එන්න තියෙනවා. ඔය වගේ කීපයක් චිත්‍රපටි එන්න තියෙනවා. හොඳ තරුණ අධ්‍යක්ෂකවරු කීප දෙනෙක් එන්න ඉන්නවා. ඔය ඒක කොහොමද ඊළඟව දකින්නේ මේ තරුණ නව අධ්‍යක්ෂකවරු ඒගොල්ලන්ගේ අලුත් concept අරගෙන මේ සිනමාකරණයට ඒම පිළිබඳව. It's a must සුජිව අපේ දැන් ගොඩාක් youngsters එනකොට ඒගොල්ලන්ගේ ideas ඒගොල්ලන් ෆිල්ම් බලන විදිය ඒගොල්ලන් ෆිල්ම් හදන විදිය ඒක හොඳයි because audience දැන් ගොඩාක් smart they have the access to OTT platforms they are watching all kind of movies world cinema is very accessible now so we have to adapt to that standard ඒ නිසා audience තාම අපි ඒගොල්ලන් බුරු කරන්න බෑ so we have to be up to that level that is possible on through young generations දැන් එන young generation they are very updated ඒගොල්ලන් ගොඩාක් they know better filmmaking and they watch a lot of new films and world cinema so it's very important ඒක මේ කොයි සිනමාවටත් ඒ වගේ young generation එකක් ඇවිල්ලා මේක they have to like lift the industry it's a must so it's good තව ගොඩාක් young filmmakers එනවා නම් so people will get to see a lot of good films දැන් අපේ ශ්‍රී ලංකා සිනමාව තවදුරටත් ලංකාවට පමණක්ම වෙලා නැහැ ඒක දැන් මුළු ජාත්‍යන්තරයටත් යන්න පටන් ගන්න දෙනවා විශේෂයෙන්ම ඔබගේ චිත්‍රපටියත් සමගම මොකද මම පෙරසු චිත්‍රපටිය ඇත්තටම මේ Netflix එකේ බැලුවා ඒක ගැන ඔබ හිතන්නේ කොහොමද ඔය වගේ අපේ දැන් ශ්‍රී ලංකික චිත්‍රපට ජාත්‍යන්තරයට යාම පිළිබඳව it is very important සුජිව ඒක තමයි දැන් මම කියන්නේ අපි මෙච්චර කල් අපි ෆිල්ම් එකක් අදලා අපි කියන්නේ ලංකා මිනිස්සු ෆිල්ම් බලන්න ෆිල්ම් හදන එක පාඩුව is a loss nobody watches so නිලංකුලන broke all those norms නෑ ඕගලන් ෆිල්ම් එකක් හොඳට කරා නම් audience accept කරනවා ඒක තමයි දැන් prove වෙලා තියෙන්නේ plus internationally it's very important අපි මේ market විතර then everything is very global you can't like you there are people to watch any kind of films if it's good so this Nelankulana and it's a new wave or a new it created a new path so you can then first time a Sri Lankan film remake වෙලා තියෙනවා ඉන්දියාවෙන් අනිත් countries like දැන් remake වෙනවා and is not only good for us for the Tentigo team it's good for the කලින් කියපු වගේ අනිත් generation of filmmakers to make a path එකක් වගේ ඒ කියන්නේ දැන් අනිත් the distributors or the producers මේක දැන් rights ගත්ත කට්ටිය දැන් බලනවා ආයෙත් මේක දැන් මේ කොහොමද නෙළුම්කුලන success වුණා වගේම පෙරුස success වෙලා තියෙනවා Netflix is the number 1 ranking in Sri Lanka and third in India that is because it Hindi language නැතුව third අනිත් 1 and 2 තියෙනක Hindi language තියෙනවා subtitle so it has more in viewership in that time make first one තිබ්බා ඉන්දියාවෙන් so that much of impact it has created නෙළුම්කුලන and පෙරුස so it's good these kind of things because we have way to like sell our product or we have this kind of platforms or this kind of international organization is a must අපිට ඒකට පස්සේ අපි the product එක elevate වෙනවා the standard එක so it's good it open up a big market so it's a good sign එහෙම තමයි දැන් මම කියන්නේ future එකේ එහෙම තමයි වෙන්න ඕනේ so it's not like අපේ ෆිල්ම් එකක් බලලා අපේ කට්ටිය අපි සිංහල කට්ටිය විතරක් බැලුවා නම් මදි ඉංග්‍රීසි බලන්න ඕනේ තමිල්ස් බලන්න ඕනේ world කට්ටිය දැන් මටම දැන් නෙළුම්කුලන packed house this is the biggest box office ever in Sri Lankan history කිව්වත් තාම නෙළුම්කුලන තමිල්ස් බලලා නැහැ ඒ factors තියෙනවා so I can't blame the Tamils also because දැන් එන crowd English crowd කියන්නේ අපි දැන් තමයි English films බලන්නේ කියලා theater එකෙන් so first my target to push the English audience to the theater next I will try the Tamil audience to watch English film or the English audience should watch Tamil ඒ වගේ නිකන් English audience already බලනවා Tamil films ගොඩක් බලනවා so I have to do little by little so it's good to have that international that identity එකක් ඕනේ like remake or good festival run so it's a good sign Sujiva but again it's very tricky normally when you see in Asia especially South Asia like India and Sri Lanka when the movie goes to the festivals we don't go to the theaters the general audience amma make festival film කියන්නේ slow balanda boring කියලා ඒකත් Tentigo කඩලා තියෙනවා it has gone to big festivals standard festivals won awards and also audience also like so very unique feature it has never happened because normally
we don't go to festival films in our part. In other European countries, a festival label is a big brand. If it goes to a good festival, the market value goes up. Goes up. Yeah. In India and Sri Lanka, if it Other way goes to around. good festivals, other way around. Yeah. Audience up. Festival film අපි යන්න කියලා. So that also changed this film. So as coming to your question again, it's important those kind of international path. ඔව් මම හිතන්නේ ඒක මම හිතන්නේ අපිට ඉස්සරහට මේ ෆයිනෑන්ස් කරන අය ෆිල්ම් එකකට ෆයිනෑන්ස් කරන්න සෙනග හොයාගන්නත් ටිකක් ලේසි වෙයි දැන් මේ වගේ තත්ත්වයක් ඇතිවෙම නේද? ඔව් ඒ වගේ දැන් අපිටත් ඒ වගේ ගොඩාක් lazy වෙනවා. Then we have to have a proper plan. The problem here is we don't have good producers, like as you said, someone who can Yeah. strategize all these things. Correct. How much you have to invest, what is the market, where to earn the money back, Yeah. what are the ways, where to send, which festival to send, Yeah. how to plan the market for the film, and how to so ඒ වගේ එකක් ආව නම් දැන් ගොඩක් young producers ඉන්නවා. මේ ඔක්කොම දන්න producers ඔව්. ඇවිල්ලා ඉන්නවා. So මේ වගේ එනකොට සුජීව it's good for the industry. So there won't be any කවුරු invest කරනවා නම් ඒගොල්ලන්ට බය buy වෙන්න invest දෙයක්. okay. Yeah, yeah. This movie which you make this movie this much of time period, this much of budget, Yeah. you can earn this much of money. Correct. So you need to have that proper plan before you Yeah. make the film, and it's going to happen very soon. ඊළඟ දැන් අපි ගොඩක් වෙලා කතා කළා මම අපි කතාව අවසන් කරමු. ඔබගේ ඉදිරි කටයුතු මොනවද? දැනට ෆිල්ම් එකක් ප්ලෑන් කරලා තියෙනවද? නැත්නම් පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්නවද? මොකක්ද වෙන්නේ? No, resting කියන්නේ මට film shoot කරන එක තමයි ගොඩක් joy සුජීව. So film එකක් immediately කරන්න ඕනේ. Yeah. But Nilukul taught me a lot of things Sujiva in my life. Because all my other scripts are very dark and gloomy and very, depressing. Yeah. So I don't want to force those scripts or films to my audience again. Yeah. Because audience now, they respect me a lot. They gave me a big victory. As it's a victory not only for me, Nilunkulna team, and for the Sri Lankan film industry. Yeah. So it's a nice sign. So I'm planning in such a way I shouldn't be making another film to, I have to plan properly so that I can bring back again the people, Yeah. they should, another feel-good film or something like that. Instead of, because what I realized, so jiwa dankale godak අපි ලංකාවෙන් ඉන්දියාවෙන් එම මිනිස්සුන්ට ගොඩක් problems තියෙනවා. So they don't want, that 2 hours they want to spend peacefully and, Yeah. because the tickets are very expensive these days in Sri Lanka. Oh. And they have to popcorn is very expensive. Yeah. So when they come to the theater, they shouldn't regret. ඒක තමයි මගේ ultimate aim එක. That's not, it's because if I make the film what I like, it's being very selfish again. මම ඒකෙන් ඉඳලා කාල. දැන් එච්චර කාල මම හිතුවා මම කරන එක තමයි film කියලා. Then after Nilunkulana, the way I look into it at filmmaking is very different now. I have this responsibility. Might not work again, it won't create the same magic. Yeah. But I can try because that's my ultimate thing. So I should try another film, a feel-good film for the audience to come again like this. Lango, thank you very much for joining me today. කොච්චර මේ වැඩ කටයුතු ඔක්කොම තියාගෙන අපි මේව ටයිම් දාගෙන කොහොම හරි අන්තිමට මේ කරගත්තා. Thank you for nice meeting you, Suju. And you know everything. ඔයාම කිව්වා මේක blockbuster කිව්වා මගේ. Being a journalist, I should know. Yeah, exactly. So it's very interesting how, because I don't have to tell you anything. You figured everything from what the film is, what කොහොමද මේ ෆිල්ම් එක මැජික් එකක් කරලා තියෙනවා කියලා. Thank you Sujiva for inviting me, and thank you for the lovely interview. No, thank you very much. මම next time film අරන් එන්නම්. Oh, actually Nilunkulana was screened at Glasgow Film Festival. Yeah, that's what I missed that. Yeah, because London තිබ්බනම් බලනවා නම් එක film festival, I think some Asian London festival or something. Right. Yeah, Glasgow කියන එක it's one of the topmost festivals in UK. Yeah, that's right. Then after that I can't get into another big one. So it's like you get into one big festival, then Oh, I see. next time you have to get into the smaller ones. Right. හරි එහෙනම් බොහොම ස්තුතියි අද අපිත් එක්ක සහභාගී වුණාට. එහෙනම් ඔයාගේ ඉදිරි වැඩ කටයුතු ඔක්කොම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you very much. Thank you. Thank you. Thanks, Suju. Thank you.